ආයිබෝවන් සිංහල විචාර අපගේ YouTube චැනලේ සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හෙට ලොව දිනන නව නිපැයුම් රචනාව. පාසල් සිසුන්ගේ නව නිපැයුම් පිළිබඳ ජනමාධ්‍යවල නිතර අසන්නට හා දකින්නට ලැබේ. විවිධ වර්ගයේ වාහන සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ආදියද මේ අතර වේ. එහෙත් එම නව නිපැයුම් සමාජයට එක්වන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතු වන්නේ ඔවුන් සඳහන් කරන්නේ එම නිෂ්පාදන වෙළඳපොළට එකතු කිරීමේ අපහසුතා පවතින බවයි. එබැවින් මෙම නව නිපැයුම්කරුවන්ට අතදී එම නිර්මාණ අපේ රටේ සංවර්ධනයට යොදා ගැනීමට අවස්ථාවක් උදා කර දීම කාලීන සමාජ අවස්ථාවකි. ඉහත ඡේදයට අනුකූලව හරපත් රචනාවක් ලියන්න. හෙට ලොව දිනන නව නිපැයුම්. අතීත නටබුන් නරඹන ඔබට ඇතිවන අභිමානය අපගේ මුතුන් මිත්තන් තුළ වූ නිර්මාණශීලී දස්කම් විස්කම් මැනවින් කියාපායි. YouTube වැනි මාධ්‍යයන් කිසිත් නොවූ සමාජයක නිර්මාණය කර ඇති ඒ සියලු නිර්මාණයන් ඔවුනට නවම වූ නිර්මාණයන් වූ අතර ලංකා ඉතිහාසය හා සමගාමී ඉතිහාස කතා ඉතා විරල බැවින් ලෝකයේ විශිෂ්ටතම නව නිපැයුම්කරුවන් විසූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව ඉහළින්ම තැබිය හැකිය. නූතන යුගය වන විට අතීත වැව්වමුණු දාගැබ් සීගිරිය වැනි මාලිගා ආදී නටබුන් පිළිබඳ උදම් අනන පැනඩෝල් පෙත්ත පමණක් නොව කෑමට ගන්නා ලුණු පවා විදේශ රටවලින් ආනයනය කරන දින ජාතියක් වීම කෙතරම් නම් ලැජ්ජා සහගතද. බොරුවෙන්ම රට කරන දේශපාලුවන් හට නම් එම ලැජ්ජාවන් නොදැනිය හැකිමුත් මුළු මහත් ජාතියකට එසේ නොදැනෙන්නේසේ කෙසේද. තත්පරයෙන් තත්පරය දිනෙන් දින දියුණු වෙමින් පවතිනු ලබන ලෝකයක සෑම සියලු දෙයක්ම පාහේ නවීන තාක්ෂණය සමගින් බද්ධව වෙනස් වෙමින් දියුණු වන බව දැකගත හැකිය. එහිදී නවීන තාක්ෂණයත් සමග කරට කර තරඟ වදිමින් ලාංකික විද්වතුන් හා නිර්මාණශීලී පුද්ගලයන් විසින් නවීන නිර්මාණ රාශියක් උත්පාදනය කොට එළි දක්වනු ලබයි. මෙම නිර්මාණයන්ගෙන් බොහොමයක් පාහේ ඔවුන්ගේ නව අදහස් උදහස් වලින් නිමවා තිබීම පෙර නොවිරු තාක්ෂණයක් උපයෝගී කර තිබීම ඒවායේ කැපී පෙනෙන ලක්ෂණයකි. නවීන තාක්ෂණය සමග ඍජුවම සම්බන්ධ වන පිරිස් කොට්ටාසයක් වශයෙන් පාසල් සිසුන් සුවිශේෂ ස්ථානයක් හිමි කරගනු ලබයි. සමාජ මට්ටම් එකිනෙක සසදන කල්හි කුඩා අවදියේ පසුවන පාසල් දරුවන් තුළ නවමු අදහස් ගලා ඒම නොරහසකි. එම අදහස් අල්ප උද්‍රව්‍යයන් යොදා ගනිමින් ඉතාමත් උසස් ලෙස නව නිපැයුම් ලෙස නිර්මාණය කිරීමට වත්මන් දක්ෂ දරුවන් දස්කම්පෑ අවස්ථා නම් එමටය. එසේ වුවද වර්තමානය තුළ මෙවැනි දේශීය නව නිපැයුම් නිර්මාණ වෙළඳපොළ නිෂ්පාදන බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමුවීම ඉතාමත් අවම මට්ටමක පැවතීම අසතුටට කරුණකි. මන්ද ඉතාමත් අග්‍රගණයේ නිර්මාණශීලී පරපුරක් විසින් සිදු කරනු ලබන මෙම නව නිපැයුම් නිර්මාණ තුළින් තම රට පමණක් නොව ලොවක් වුවද ජයග්‍රහණය කළ හැකි බව බොහොමයක් දෙනා දැන දැනත් නොදන්නාසේ සිටී. ආනයන වෙළදාම් ව්‍යාපාරිකයන් සේම දේශපාලඥයින් පවා ආනයනය තුළින් අධික ලාභ ලැබීමට පුරුදුව සිටීම දේශීය නව නිපැයුම්කරුවන් නොසලකා හැරීමට ප්‍රධානතම හේතුවක් බවද කිව යුතුය. නව නිපැයුම් නිර්මාණ ඇගයීමට භාජනය කොට ජාත්‍යන්තරයට ගෙනීම තුළින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු වලට විසඳුම් සෙවිය නොහැකි වනුවේ. අවශ්‍ය එකම දෙය උවමනාව සහ කැපවීම වේ. එහිදී ශ්‍රී ලංකාවට පමණක් නොව විදේශ රටවලටද එම නිර්මාණයත්
අලෙවි කිරීම තුළින් විදේශ විනිමය ලබාගෙන වර්තමාන විනිමය හිඟය පියවීමට උත්සාහ දැරිය යුතුය. කුඩා රාජ්‍යයක් වන ලංකාවේ වෙළඳපොළ ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. එයින් සමාජයේ ඉහළ සිට පහළටම හිමිවන ප්‍රතිලාභ එමට වනු ඇත. මේ ආකාරයට විශේෂයෙන් පාසල් සිසුන්ගේ සහ නව නිර්මාණශීලී මිනිසුන්ගේ නව නිපැයුම් රටේ සංවර්ධනය උදෙසා විධිමත් ලෙස යොදා ගැනීම තුළින් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් නැවත ගොඩනගා ගැනීමට හැකි ඉඩකඩ වඩාත් පුළුල් කරගත යුතුය. මෙහිදී මෙම නව නිපැයුම් නිර්මාණයන් බිහිවීම වලකාලන වෙළඳපොළ වෙත ගෙන ඒම වලකාලන සියලුම ගැටලුකාරී තත්ත්වයන් හඳුනා ගනිමින් ඒවාට පිළියම් යෙදීමෙන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගා ගැනීමට අපි වග බලාගත යුතුවෙමු. එහිදී විවිධ දේශපාලන අරමුණු වලින් තොරව ඒ නවම වූ නිර්මාණ වැඩි දියුණු කරමින් ධෛර්යවන්ත හදවත් ඇති ශ්‍රී ලාංකිකයන් වශයෙන් නව නිපැයුම් තුලින් ලොවක් ජය ගැනීමට අප උත්සාහවන්ත වෙමු. එසේම එම නිර්මාණශීලී උත්සාහවන්ත මිනිසුන් හට වචනකින් හෝ ශක්තියක් වෙමු. ඉදිරිපත් කිරීම දසුනී මහවත්ත. තවත් මෙවැනි වීඩියෝ පටයකින් හමුවෙමු. අපගේ චැනලය නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.